හයි මගේ පළවෙනි වීඩියෝ එක මගේ YouTube channel එකේ ගෙන මම එරස්මස් මුන්ඩුස් මාස්ටර් එකට ඇවිල්ලා දැන් අවුරුද්දක් හැබැයි දැන් තම දෙවෙනි අවුරුද්ද තමයි මම දැන් ගෙවන්නේ. ඒකේ තමයි මම මේ පළවෙනිට වීඩියෝ එකක් දාන්න හදන්නේ. මම දැන් ඉන්නේ University of Azores and මේක Azores The Azores Island කියන්නේ පෝර්චුගල් වලට අයිති අයිලන්ඩ් එකක්. දැන් මම ඉන්නේ ඒ අයිලන්ඩ් එකේ. ඒකේ වීඩියෝ එකක් තමයි ඔයාලට ගේන්නේ. මම ඇසෝරස් වල පොන්ට දේවලගෙන සිටියේ තමයි ඉන්නේ. එතන ඉඳලා අපි දැන් මේ යනවා සෙට් සිදාත් කියන තැනට වෝල්කැනෝ ලේක්ස් බලන්න. මේකේ අපි ගියේ බෝල්ට් කියන කාර් එකක් දාගෙන ලංකාවේ උබ වගේ මෙහෙ තියෙන ඇප් එකක් බෝල්ට් කියලා. ඒකේ තමයි ගියේ. ඒ දෙපැත්ත තමයි ඔයාලට මේ බලන්න පුළුවන්. මේ අපි මගදී ඇවිදගෙන යද්දි දැකපු රෙස්ටෝරන්ට් එකක්. ඒකේ මේ බෝඩ් එකේ ගහලා තියෙනවා සෙට් සිදාත් වල ඉඳලා ෆේමස් ටවුන් වලට කොච්චර දුරයිද කියලා. මෙතන ඉඳලා ලිස්බන් වලට කිලෝමීටර් 1400ක් විතර, මැද්රිඩ් වලට 1900ක් විතර, ඒ වගේම බොස්ටන්, ටොරොන්ටෝ වලට කිලෝමීටර් 4000-4500ක් වගේ දුරකින්. ඒ කියන්නේ මම මේ ඉන්නේ යුරෝපයේ ඇමරිකාවේ මැද්දේ ඇට්ලන්ටික් සාගරයේ මැද්දේ තියෙන පොඩි දූපතක. දැන් අපි මේ ඇවිදගෙන යනවා ෆේමස් චර්ච් එකක් හරහා අපේ කන්ද නගින්න. මේ ඉස්සරහින් යන්නේ මගේ යාළුවෝ. අපි ඇවිදගෙන යද්දි මේ කඳුවල දැසෙන දෙකලා මගේ යාළුවෙක් පුදුම වුණ හැටි තමයි ඔයාලට බලන්න පුළුවන් වුණේ. අපි දැන් මේ කන්දක් නගින්න තමයි හදන්නේ. මගේ යාළුවෝ ටික ඉස්සරහින් යනවා. මම දැන් මේ යන ගමන් ඉන්නේ. ඔයගොල්ලෝ අහන්න කලින් කියන්නේ මගේ මූණ මෙහෙම තිබුණ නෑ කලින්. මේ මොකක්ද දන්නවද උනේ? ඒ කියන්නේ මම ලංකාවට ගිහපු වෙලාවේ වැඩකට බෙහෙත් ගත්තා. පස්සේ මම මේක මෙහෙ ඇවිල්ලා තමයි try කරේ මුලින්ම. ඒත් මට ඇලර්ජි වුණා. ඒ නිසා මගේ මේ හරිය පිම්පල්ස් ගොඩක් වැඩි වුණා. මං දැන් ඒක නවත්තලා ට්‍රීට්මන්ට් කරන ගමන් ඉන්නේ. අහන්න කලින් කියන්නේ මෙහෙම නෙමෙයි තිබුණේ කලින්. මං කවදාවත් ස්විට්සර්ලන්ඩ් වල ගිහිල්ලා නෑ. ස්විට්සර්ලන්ඩ් ළඟින් ගිහින් තියෙනවා ඉතාලියේදී ස්විට්සර්ලන්ඩ් වල අනිත් පැත්තේ. හැබැයි මට හිතෙන්නේ මේ තැන හරියටම ස්විට්සර්ලන්ඩ් වගේ. ඔයාලා බලන්න මම ඊට පස්සේ වීඩියෝස් ටික දාන්නම්. මේ මාරම ස්විට්සර්ලන්ඩ් වයිබ් එකක් තියෙනවා. අපි මේ ඉන්නේ වෝල්කැනෝස්. ඒ කියන්නේ ගිනි කඳු කලින් කාලේ ඇක්ටිව් වෙලා තිබුණ පැත්තක. ගිනි කඳු ඇක්ටිව් වෙලා ඒක අයින් වෙලා ගිහිල්ලා දැන් ඒ ගිනි කඳු වල මැද කෑල්ල ලේක් එකක් බවට පරිවර්තන වෙලා තියෙන තැනක තමයි අපි ඉන්නේ. අපි දැන් මේ උඩ view point එකට යන්නේ. ඒ ලේක් එක ලස්සනට පේන තැනකට තමයි අපි මේ යන්නේ. ඔයාලට ගියාමත් මම වීඩියෝස් ටික දාන්නම්. ඕකේ. අපි ඇවිදගෙන යද්දි මාරම් විදියට මල් සුවඳක් දැනිලා අපි මේ වටේට බැලුවා. එතකොට අපි මෙන්න මේ පැලය දැක්කා. මේකට කියන්නේ කහීලි ජින්ජර් එහෙම නැත්නම් වින්ටර් ලිලි කියලා. මේක පෝර්චුගල් වලට ඉන්වේසිව් ස්පීසිස් එකක්. මේ පාර දිගටම තිබුණා. මාරම් විදියට සුවඳයි. ඊට පස්සේ ඔයාලට මේ පේන්නේ මායි මගේ යාළුවෝ කන්ද නගිනවා. ඇත්තටම මේක පැයක විතර හයික් එකක්. දැන් අපි මේ කඳ නගින ගමන් ඉන්නේ. තාම මේ දැන් මෙහෙට වෙලා 5ට විතර ඇති. මාර අවුවයි ඒ වුණාට. ඕකේ. උඩට ගිහලා හම්බෙමු. මේ තියෙන කඳ නගිද්දි ගත්ත ලස්සන වීඩියෝ ක්ලිප්ස් දැන් කියන්නේ මේක එහෙ බැලුවත් ලස්සනයි මෙහෙ බැලුවත් ලස්සනයි. මං ගාව දැන් වීඩියෝස් ගොඩාක් තියෙනවා. මන් දන්නේ කොච්චර බැලුවත් ලස්සනයි. කොළයි නේද එකතු වෙලා මාරම ලස්සනයි. ඊට පස්සේ අපි ආව අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට. පැයක විතර හයික් එකකින් පස්සේ මේක තමයි වෝල්කැනෝ ලේක් එක බලන්න පුළුවන් view point එක. වටේටම කඳු වලින් වට වෙලා වෝල්කැනෝ ලේක් එක හැදලා තියෙන හැටි ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්.
තමයි ෆයිනල් විය් එක. මම මෙතනදි මොනවද බස් දාලා කියෙව්වේ වුණාට කිසිම දෙයක් ඇහුන්නේ නෑ. මේක තමයි අපි බලන්න ආපු වොල්කැනෝ ලේක් එක. වටේටම කඳු වලින් වට වෙලා තියෙන දේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි කඳු බහැලද්දි මොකද වගේ දෙකද බය වුණ හැටි තමයි මේ කට්ටිය කතා වෙන්නේ. පස්සේ කඳු බහැලා එද්දි මෙන්න මේ වගේ මාරම ලස්සනට වොල්කැනෝ ලේක් එක එක ඇඟිල්ල වලින් අපිට පේනවා. මාරම ලස්සනයි. උඩින් හතර වටෙන් හැම ඇන්ගල් එකෙම බලලා මදි වුණේ හින්දා අපි මේ ලේක් එකේ පහළට ආව බොටම් විව් එක කොහොමද කියලා බලන්න. මේ වොල්කැනෝ ලේක් එක වටේටම කඳු දකින්න පුළුවන්. මොකද මේක කලින් ගිනි කන්දක් තිබිලා පස්සේ ඒක ගිනි කන්ද පුපුරලා ගිහිල්ලා වටේට තියෙන මැද ලාවා ටික අයින් වුණාම තමයි වොල්කැනෝ ලේක් එකක් හැදෙන්නේ. මේ තියෙන ලේක් එක දැක්කම හිතන්න පුළුවන්ද කලින් මෙතන තිබුණ ගිනි කන්දක් කියලා. එහෙම හිතාගන්න බෑ නේද? වොල්කැනෝ ලේක් එකේ වටේටම ඇවිල්ලා තාරාවොන්ටත් කන්න දාලා ඊට පස්සේ අපි හදන්නේ මේ කන්ද බහැලා අපේ කැම්පින් සයිට් එකට යන්න. අද දවසට මේ ගමන ඉවර කරන්න. දැන් අපි කන්ද බහැලා අපි ඉන්න තැනට යන ගමු. එහෙනම් මම මෙතනින් වීඩියෝ එක ඉවර කරන්නම්. චාෝ! ආයෙත් හම්බෙමු.